හැම වෙසක් පෝයටම රන්මිණි තැන්න රජමහා විහාරය වඳින්න එන සැදැහැවතුන්ට මල් දන්සලක් දෙන එක බබා ගමේ කෙල්ලෝ ටික එකතු කරගෙන කරන හොඳ වැඩක්. මේ වැඩේට ගමේ හැමෝගෙම වගේ සහයෝගය බබාට ලැබෙනවා. වෙන ගමනක් යන අතරතුර ලොකු හාමුදුරුවෝ පැහැදකින්න උවමනා වුණු ජයසුන්දර සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමිය එයාගේ ලොකු පුතා තරුප ජයසුන්දරත් එක්ක මල් දන්සලට එනවා මල් ගන්න. පබ්බා කරන මේ වැඩේට හොඳ ප්‍රශංසාවකුත් දීලා මල් අරගෙන ඒ දෙන්න යනවා පන්සල ඇතුළට. පන්සලට ආවේ වන්දනාමාන කරලා ලොකු හාමුදුරුවෝ පැහැදකින්න වුණාට දැන් තරුපගේ හිතේ නම් වැඩ කරන්නේ මල් දන්සලේ ඉඳපු මල් කෙල්ලව. පන්සලෙන් එළියට ඇවිල්ලා වාහනේ ඩ්‍රයිව් කරන ගමනුත් තරුපගේ හිත දුවන්නේ මල් දන්සලට. තරුපගේ අම්මටත් තරුපගේ ලොකු වෙනසක් මේ වෙලාවේ තේරුණා. මල් ගන්නාපු කඩවසන් කොල්ලා පබා දිහා බැලුවා කියලා යාළුවන්ගෙන් බේරුමක් නැහැ. අප්පච්චි පත්තරේ බලනවා. තවත් ඉන්ටර්විව් එකක්ද දන්නේ නැහැ. මෙහෙම හිතපු පබා හෙමින් සැරේ කාමරේට රිංගුවා. කවුද කඩවසම් කොල්ලා? හරි වැදගත් පාටයි. එහෙම හිතපු පබා ඔය විස්තරේ නලව අම්මත් එක්ක කිව්වා. මල් බෙදපු කෙල්ල හැම වෙලේම තමන් ළඟ ඉන්නවා වගේ තරුපට දැනෙනවා. මේ මොන පිස්සුවක්ද මේ? තරුපට එහෙම හිතුණා. රෑ කෑම මේසෙදී අම්මා තරුපෙක් කතා කරද්දි තරුප ඉන්නේ මේ ලෝකෙ නෙවෙයි කියලා අම්මට නම් තේරුණා. උසස් පෙළ අවසන් කරලා ඉන්න නිසා මේ දවස්වල පබාට ජොබ් එකක් හොයන එක තමයි පබාගේ ගෙදර හැමෝගෙම රාජකාරිය. මුළු රෑ පුරාම යාළුවෝ එක්ක මල් දන්සලේ විස්තර කතා කර ඉඳලා එළිවෙන ජාමේ නිදා ගනිපු පබා උදේ පාන්දරින්ම නැගිට්ටේ අද ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා අප්පච්චි කියපු නිසා. ජයසුන්දර සමූහ ව්‍යාපාරය ගොඩක් හොඳ එකක්. ඒක නිසා මේ ඉන්ටර්විව් එකට යන්න ඕනේ. අප්පච්චිගේ අම්මගේ පෙරැත්ත නිසාම ඒ දෙන්නගේ ආශිර්වාදය අරන් පබා ගියා ඉන්ටර්විව් එකට. අප්පච්චි ඔච්චර හොඳ කිව්වා ඉන්ටර්විව් එක නම් වෙලාවට පටන් ගත්තේ නැහැ. බලාගෙන ඉඳලා බැරිම තැන ගෙදර යන්න හිතුණත් ගෙදරින් බැනුම් අහන්න වෙයි කියලා පබා ගෙදර ගියේ නැහැ. ඉන්ටර්විව් එකට බොහොම වයසක මිනිස්සෙක් එයි කියලා පබා හිටියත් බොහොම ආදරණීය හොඳ කඩවසම් මිලන්දාරියෙක් තමා ඉන්ටර්විව් කරන්න ආවේ. කවුද මේ හැන්ඩියා? පබාට හිතුණා. සහතික බලලා සාම්ප්‍රදායික ඉන්ටර්විව් එකක් නම් එතන තිබුණේ නැහැ. බොහොම සුහදශීලීව ඉන්ටර්විව් එක පැවැත්වුණා. ලොකු දේවල් ඇහුවෙත් නැහැ. ඔය එහෙන් මෙහෙන් ප්‍රශ්න ටිකක් අහලා ඔයා හරි ලස්සනයි. මම නම් කැමති ඔයා මෙහි අපිත් එක්ක වැඩ කරනවා නම්. මොකද ඔයා කියන්නේ? බොහොම ආදරෙන් ඇහුවා. ඒ කියපු වචනවලට පබාගේ හිත කීරි ගැහිලා ගියා. අනුප ජයසුන්දරගේ ඉන්ටර්විව් එකෙන් පස්සේ හිතුවේවත් නැති විදියට මෙන්න තවත් ඉලන්දාරියෙක් එනවා. අයියා, ඔන්න දෙන්නෙක් සිලෙක්ට් කළා. ඔයා කැමති කෙනෙක් තෝරගන්න. මෙහෙම කියපු අනුප ඉන්ටර්විව් එකේ ඉතිරි ටික තරුපට බාර දීලා යන්න ගියා. මේ අර පන්සලේදී දැක්ක කෙල්ල නේද? මට හීනෙනුත් පේන සුරංගනාවිය. තරුපට මෙහෙම හිතුණත් කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව ඉන්ටර්විව් එක පටන් ගත්තා. පබා ලස්සන නම තරුපට හිතුණා. මොකද කරන්නේ? පබා තෝරගන්නවද නැද්ද? තෝරගත්තොත් අනුපගෙන් බේරගන්න හෙන ගේමක් දෙන්න වෙයි කියලත් තරුපට හිතෙනවා. ඒත් තෝරනොගත්තොත් මේ කෙල්ල ආයි මගේ මූණ බලන එකක් නැහැ. තරුපට එහෙම හිතුණා. පබා ඔයා හෙට ඉඳලා ජොබ් එකට එන්න. එහෙම කියලා ඉන්ටර්විව් එක ඉවර කරා. මගේ හිතට මොනවා වෙලාද මන්දා. බලන තැන දකින තැන පබාමයි ඉන්නේ. මේක හරි කරදරයක් වුණානේ. තරුපට එහෙම හිතුණා.
ඉන්ටර්විව් එක ඉවර වෙලා ජොබ් එක ලැබුණ සතුටින් පබාද පිට්සත් අරගෙන ගෙදර යනවා කියලා හිතාගෙන පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා. ඔය වෙලාවේ ලොකු වාහනයක් ඇවිල්ලා පබා ළඟ නතර වුණා. පබා පයින්ද යන්නේ? කැමතිනම් මෙන්න මම ඇරලවන්නම්. ඒ වචනවල ලොකු ආදරණීය බවක් තිබුණත් පබා කැමති වුණේ නැහැ වාහනයට නගින්න. එපා කියපු පබා අඩියට දෙකට පීට්සා ෂොප් එකට ගොඩ වුණා. පීට්සා එක ඕඩර් කරලා වටපිට බලනකොට මෙන්න බොලේ පොඩි බොස් කෙල්ලෙක් එක්ක එතන. ඒ දාපු බැල්මට නම් පබාට උතුරු දකුණ හොයාගන්න බැරි වුණා. ඉක්මනටම පීට්සා ඕඩර් එක අරගෙන එතනින් පනින්නයි පබාගේ කල්පනාව. අප්පච්චි පිට්සා කන්න කැමති නිසා මේ සතුටු ආරංචිය පිට්සත් එක්කම දෙන්නයි පබාගේ ආසාව. පබාගේ අප්පච්චිටයි අම්මටයි ඉර හඳ ඇල්ලුවා වගේ හරිම සතුටක් දැනුණා. උසස් පෙළ ඉවර කරලා ජොබ් එකක් හොය හිටපු පබාට මේ ලැබුණු අවස්ථාව ගොඩාක් වටිනවා කියලා තමයි ඒ දෙන්නගේ අදහස. එදා ගෙදර හැමෝම එක්ක බොහොම සතුටින් හිටපු පබා අලුත් රස්සාවට යන හීනෙත් එක්ක නින්දට ගියා. මුළු රෑ පුරාම අලුත් රස්සාව ගැන හීන දැක ඉඳපු පබාට එළිවෙන ජාමේ තමයි නින්ද ගියේ. උදේ පාන්දරින්ම නැගිටලා පබා අලුත් රස්සාවට යන්න පිටත් වුණා. අනුප කියන්නේ තමන්ගේ එක කුසූපන් සහෝදරයා වුණත් අනුපට කෙල්ලෝ කියන්නේ එක්තරා මෝස්තරයක් විතරයි කියලා තරුප හොඳටම දන්නවා. බැරි වෙලාවත් පබාපු ගමන් අනුපට අහුවෙයි කියලා බයක් තරුපගේ හිතේ හැම වෙලේම තිබුණා. ඒ හින්දා උදේ පාන්දරින්ම තරුප ඔෆිස් ඇවිත්. තරුපට මරු චාන්ස් එක. අනුපද ඔෆිස් ඇවිත් නැහැ. තරුප බොහොම ආදරෙන් පබාට කරන්න ඕන වැඩ ඔක්කොම ටික කියලා දෙනවා. ඔෆිස් එකේ අනිත් අයට තරුපසගේ පොඩි වෙනසකුත් දැනෙනවා. ඔය විදියට තවත් දවසක් ගෙවිල යනවා. දැන් පබාට එතන තියෙන හැම වැඩක්ම වගේ පුළුවනි. පබත් සතුටෙන් තරුපත් සතුටෙන්. අලුත් බ්‍රාන්ච් එකේ ඕපනින් එකේ වැඩේ අම්මා අනුපට බාර දීලා. ඔන්න ඉතින් අනුප අද ඔෆිස් ඇවිත්. අනුප පබා වටේ කැරකෙනවා. තරුප එයත් පබා වටේ කැරකෙනවා. දැන් පබාට මේ අයියගෙනුයි මල්ලිගෙනුයි ගැලවුමක් නම් නැහැ. තරුප දන්නවා අනුපට හොඳට කෙල්ලො දැලේදා ගන්න පුළුවන් කියලා. තමන් ආදරය කරන පබාව අනුපට අහුවේ කියන බය තරුපට හැම වෙලේම තිබුණා. අලුත් බ්‍රාන්ච් එකේ ඕපනින් එකේ වැඩ කටයුතු අනුප පබත් එක්ක එකතු වෙලා බොහොම අපූර්වට කරනවා. ඕපනින් එකේ ආරාධිතා මුත්තක් අම්මට පබා දැක්කම පොඩි කැමැත්තක් ඇති වෙනවා. අලුතෙන් ගනිපු ගෑනු ළමයා නේද පුතායි? අපි ඒ ගර්ල්ව මල්ලිට කතා කරමුද? අම්මා තරුපට එහෙම කියනවා. මේ වගේ තැන්පත් ළමයෙක් තමයි පුතා මල්ලිට හොඳ. අම්මා මෙහෙම තරුප එක්ක කිව්වා. තරුපට තමන්ගේ මුළු ලෝකයම කඩා වැටුණ වගේ දැනුණා. කොහොමද මම අම්මට කියන්නේ? මම පබාට කැමතියි කියලා. තරුපගේ හිතේ ඇතිවුණු වේදනාව තවදුරටත් තරුපට එතන ඉන්න බැරි වුණා. පුළුවන් ඉක්මනින් තරුප එතනින් ඉවත් වුණා. හැමෝගෙන්ම වෙන් වෙලා එතනින් ඉවත් වුණු තරුප තමා මවපු ලෝකය තමන්ගේ දෙපා මුල කඩා වැටුනම දැනෙන ලොකු වේදනාවක් වින්දා. පබා තමන්ගේ මනමාලිය කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න කොයිතරම් තමන් හීන මැව්වද කියලා තරුපට හිතුණා. ඒ ආදරණීය හැඟීම මම මොකද කරන්නේ? තරුප හිතුවා. ඕපනින් එක ඉවර වෙලා අයියයි මල්ලී දෙන්න ගෙදර යනවා. අම්මා අනුපට පබාව ජෝඩු කරන්න කලින් මගේ හිතේ තියෙන දේ අනුපට කිව්වොත් හොඳයි කියලා හිතන තරුප තමන් පබාට කැමති බව කියනවා. නොහිතපු වෙලාවක ඒ හපු වචනවලට කලබල වුණු අනුප ගහපු බ්‍රේක් පාරකට තරුපගේ ඔළුව පැලුණා. ඒක හදිසියෙම සිදුවෙච්ච ඇක්සිඩන්ට් එකක්.
අනුප ඉක්මනින්ම තමන්ගේ අයව හොස්පිටල් ගෙනියනවා. ඉක්මනින්ම බෙහෙත් කරනවා. ලොකු අමාරුවක් නැහැ. පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා ඩොක්ටර් කියනවා. අසනීපෙන් ඉන්න තරුපගේ එකම බලාපොරොත්තුව පබා ඒවි කියලා එයාව බලන්න. එදා ගෙදර අනුපත් නැහැ. අම්මත් නැහැ. දෙන්නම කොහේ ගිහිල්ලද මන්දා. හිතුවේවත් නැති වෙලාවක තරුප බලන්න පබා එනවා ඔෆිස් එකේ යාළුවොත් එක්ක. තරුපට ගොඩාක් සතුටුයි. කාමරේටම වෙලා හිර වෙලා ඉඳපු තරුප පබා එක්ක ස්ටාෆ් එකේ අනිත් අය එක්ක ගොඩාක් සතුටින් කාලය ගත කරා. පබා මම ඔයාට ආදරෙයි. හිතුවේවත් නැති මොහොතක තරුප පබාට එහෙම කිව්වා. පබා ඉක්මනින් මෙතනින් ඉවත් වුණා. තරුප කීපු දෙයට පබාගේ අකමැත්තක් නැති පාටයි. තරුප පබා ස්ටාෆ් එකේ අනිත් හැමෝම එදා දවස ගොඩාක් සතුටින් ගත කළා. පබාගේ හිතට අමුතුම මිහිරියාවක් දැනෙනවා. මොකක්ද ඒ? ඇත්තටම පබා තරුපට ආදරය කරනවද? පබාට එදා දවස හුඟක් මතක් වෙනවා. තරුප තමන්ට ආදරේ කියපු හැටි. ඒක ඇත්තක්ද? පබාගේ හිත පබාගෙන් මහනවා. පබාට නින්දෙනුත් පේන්නේ තරුප විතරයි. වෙනද නැති අමුතුම උද්‍යෝගයකින් පබා එදා වැඩට යනවා. උදේ පාන්දරින්ම පබාව අල්ලගන්න බලාගෙන ආපු තරුප ඔෆිස් එකේ ඉඳන් පබා එනකම් බලන් ඉන්නවා. ඔයා මං කියපු දේ ගැන හිතුවද? තරුප පබාගෙන් බොහොම ආදරණීය විදියට ඇහුවා. මුකුත්ම උත්තරයක් දුන්නේ නැති පබා ඉක්මනින් මෙතනින් ගියා. තරුප පබාගෙන් අහන්න කලින් මම ඉක්මන් වෙන්න ඕන කියලා හිතපු අනුප පබා ළඟට ගියා. රාජකාරී වැඩ කතා කරන අස්සෙම අනුප තමන්ගේ හිතේ තියෙන දෙත් පබාට කිව්වා. මේ අහන්නකො පබා. මම කියන්න ඕන දේ කෙලින්ම කියන්න. මං ඔයාට කැමතියි. මට අනිත් අය අදාළ නැහැ. කොටිම කියනවා මට අනිත් අයගේ කිසිම දෙයක් අදාළම නැහැ. මට කියන්න ඔයා මොකද කියන්නේ? I'm not sure. I don't know what you mean. පබා හුඟක් බය වුණා. ඒ ස්වරයට වෙනද hina වෙලා කතා කරපු පොඩිසර්ගේ ගැඹුරු හඬට පබා හුඟක් බය වුණා. සමා වෙන්න සර්. මට සර්ට ආදරය කරන්න බැහැ. මම කැමති වෙන කෙනෙක් ඉන්නවා. අනුපවත් බලාපොරොත්තු නොවූ වෙලාවක තරුප එතනට එනවා. නමුත් තරුප දන්නවා අනුප එහෙම ඇහුවේ පබාගේ කටින් ඔය උත්තරේ ගන්න කියලා. මේක අයියයි මල්ලී දෙන්න එකතු වෙලා කරපු ගේම් එකක්. අන්තිමට කොහොම හරි අනුපට පුළුවන් වුණා පබාගේ හිතේ තරුප ඉන්නවා කියලා දැනගන්න. තමන්ගේ හිතේ ඇත්තටම ඇතිවුණු ආදරය වුණත් ඊට වඩා තමන්ගේ සහෝදරයගේ සතුට වටිනවා කියලා අනුප තේරුම් ගත්තා. අනුප ගොඩාක් හොඳ මනුෂ්‍යයෙක්.